සුබ දවසක් වේවා. අපි මිටිසල්ලා ඉන්ටර්නැෂනල් ලයිසන් එක ගැන වීඩියෝ කීපයක් කරා. අද කතා කරන්නේ ලංකාවේ ලයිසන් එක තියෙන කෙනෙක්ට ජපානයේ ලයිසන් එකට මාරු කරගන්න පුළුවන්ද? ඔව්, එහෙම නීතියක් තියෙනවා. හැබැයි ඒකට ජපානයේ ලයිසන් එකට මාරු කරගන්න නම් ලංකාවේ ලයිසන් එක මාස 3කට වඩා පරණ වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ ලංකාවේ ඉද්දී ලයිසන් එක අරගෙන ජපානයට එන්න ඉස්සෙල්ලා මාස 3කට වැඩිය විය යුතුයි කියලා නීතියක් තියෙනවා. මාස 3ක නීතිය කියන්නේ ඒක තමයි. එතකොට ලංකාවේ ලයිසන් එක මාස 3කට වඩා පරණ නම් එයාට ජපානයට ආවට පස්සේ ඉන්ටර්නැෂනල් ලයිසන් එකෙන් එලවන්න අවුරුද්දක් වෙනකම් පුළුවන්. නමුත් ජපානයේ ලයිසන් එකට පුළුවන් තරම් ඉක්මනින් මාරු කරගන්න සුදුසුකම තියෙනවා යාට. දැන් විශේෂයෙන් ගොඩාක් පළාත්වල සිංහලෙනොත් ප්‍රශ්න 10ක් ලියන්න තියෙන්නේ. ප්‍රශ්න 10 ලියලා ට්‍රයිල් එක පෙන්වන්න තමයි තියෙන්නේ. ඒක නීති රීති අපි මිඩිසර්ලත් කතා කරලා තියෙනවා. මේ වීඩියෝ බලන්න. ඉතින් ඒක පුළුවන්. නීතිය ඒක තමයි. එතකොට එක දිගට මේ මාස 3 දැන් අපි කියමු ජපානයේට එන්නේ ඉස්සරලා ලයිසන් එක ගත්තා කියලා. එතකොට ලංකාවේ ලයිසන් එක මාස 3ක් පරණ නෑනේ. ගත්ත ගමන්ම තමයි ජපානයට ආවේ. එහෙම වුණොත් හැබැයි ජපානයට ඇවිල්ලා අවුරුදු කීපයක් අතරතුර 3 වතාවක් හෝ 4 වතාවක් ලංකාවට යනවා. මාසේ හරි දවස් ගාණක් හරි ගිහිල්ලා කොහොම හරි ඒ ටික ඔක්කොම එකතු කරපුවාම මාස 3ක් තියෙනවා නම් ඒත් පුළුවන් ජපානයේ ලයිසන් එකට මාරු වෙන්න. ඒ කියන්නේ අලුතෙන් ලයිසන් එකක් අරගෙන ජපානයට එනවා. නීතියේ තියෙන මාස 3ක් පරණ වෙන්න ඕන කියලා. ඒ නීතිය එතකොට කරගෙන යන්න බැරුව යන හින්දා ජපානයේ ඉන්න කාලයේ ඇතුළතදී නිවාඩු වලට ලංකාවට ගියපු ඒවා එකතු කරපුවාම මාස 3ක් වෙනවා නම් ආපහු ඩ්‍රයිවිං ස්කූල් එකකට යන්නේ නැතුව ජපානයේ ලයිසන් එකට මාරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි එතන තියෙන නීතිය. ඉතින් ඔක සමහර දන්න අයත් ඉන්නවා, නොදන්න අයත් ඉන්නවා. මේක දන්න අයට නෙවෙයි අපි කියන්නේ නොදන්න අයට. ඉතින් නොදන්න අයට මේක නොතේරෙන නිසා මොනවා හරි ගැටලු තියෙනවා නම් අපෙන් අහන්න. අපි ඒක කාටවත් මේක උපකාරයක් වෙනවා කියන අදහසින් තමයි මේ වීඩියෝ එක කරන්නේ. මොකද සමහර අය මේ විදිහට ඉන්ටර්නැෂනල් ලයිසන් එහෙම තැපෑලෙන් ගෙන්නලා එලවනලා පොලිසියට එම වුණාම ඒක වැරද්දක් වෙනවා. ඒක ඉදිරි කාලයේදී ජපානයේ PR එක ගන්නකොට හරි සිටිසන් එක ගන්නකොට හරි බලපාන නිසා තමයි අපි මේ විදිහට ඔයගොල්ලෝ දැනුවත් කරන්නේ. ඉතින් එහෙමනම් සුබ දවසක් වේවා. ඔයාලට මේ ගැන නොතේරෙන දෙයක් මොනවා හරි තියෙනවා නම් මැසේජ් එකක් එවන්න. එහෙම නැත්නම් කෝල් එකක් දුන්නම් පුළුවන් වෙලාවක් තිබුණොත් ඒකට උත්තර දෙන්නම්. නැත්නම් ආයේ මේ විදිහට වීඩියෝ එකකින් නැවතත් හම්බ වෙමු. හොඳයි. සුබ දවසක් වේවා.